ඔයාලට අද ඉඳලා ඔයාලට බෝනස් මුදලක් හම්බ වෙනවා රුපියල් 50000ක බෝනස් මුදලක්. ඊට අමතරව ඔයාලට මේ ගේම් හැම එකකින්ම බෝනස් මුදල් ඔයාලට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අපි ඉස්සෙල්ලාම කියලා දෙන්නම් කොහොමද නිවැරදිව රෙජිස්ටර් වෙන්නේ කියලා. ඊට පස්සේ ඔයාලට කියලා දෙනවා විත්ඩ්‍රෝ කරන්න කොහොමද, ඩිපොසිට් එකක් දාගන්නේ කොහොමද. ඒ වගේම තමයි හැම දෙයක්ම ඉස්සරහට අපි කතා කරනවා මේ වීඩියෝ එකේ. ඉතින් ඔයාලට අදාළ ලින්ක් එක ප්‍රොමෝ කෝඩ් එක සහ ලින්ක් එක ඔයාලට බලා ගන්න පුළුවන්. පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ නැත්නම් පළවෙනි කමෙන්ට් එකේ ලබා දීලා තියෙනවා. ඉතින් මේ බෝනස් මුදල හම්බෙන්නේ නම් ඔයාලට ප්‍රොමෝ කෝඩ් එක පාවිච්චි කරොත්. ඉතින් අපි ඉස්සෙල්ලාම කොහොමද රෙජිස්ටර් වෙන්නේ කියලා බලමු. ඉතින් පල්ලෙහා ලින්ක් එකකින් ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට ලොග් වෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ උඩ තියෙනවා රෙජිස්ටර් කියලා බටන් එකක්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට රෙජිස්ටර් කියලා බටන් එකක් තියෙනවා. මේ රෙජිස්ට්‍රේෂන් කියන එක එකපාරක් ක්ලික් කරන්න ඕනේ. ඉතින් මේක ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔප්ෂන් කිහිපයක්ම ඔයාලට මෙතෙන්දී ලබා දීලා තියෙනවා. වන් ක්ලික් කරහා, ඒ වගේම ඔයාගේ ෆෝන් නම්බර් එක ලබා දීලා, ඊමේල් එක හරහා නැත්නම් සෝෂල් නෙට්වර්ක් ඇන් මැසේජ් කියන ඔප්ෂන් හරහා ඔයාලට පුළුවන් මේකේ account එකක් හදාගන්න. ඉතින් ගොඩක් කට්ටිය බලාපොරොත්තු වෙන බෝනස් මුදල තමයි මෙන්න මේ විදිහට බලා ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාලට මේකේ බලා ගන්න පුළුවන්. වෙල්කම් බෝනස් එක රුපියල් 50000ක් දක්වා ඔයාලට ලබා දීලා තියෙනවා පළවෙනි ඩිපොසිට් එකේ ඉඳලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔයාලට බෝනස් මුදල් ලැබෙන්නේ. ඉතින් අපි මේකේ බලමු කොහොමද අපි නිවැරදිව account එකක් හදන්නේ කියලා. ඉතින් අපිට බෝනස් මුදල් හම්බෙන්න නම් අනිවාර්යෙන්ම ප්‍රොමෝ කෝඩ් එක පාවිච්චි කරන්න ඕනේ. ඉතින් මෙතෙන්දී ඉස්සෙල්ලාම අපි ලබා දෙන්න ඕනේ select country කියන එක. අපි country එක මේ හරියට ලබා දෙන්න ඕන ඔයා ඉන්න රට. ඒ වගේම තමයි මෙතෙන්දී currency එක ඔයා ලබා දෙන්න ඕනේ. ඔයාගේ country එකට අදාළ currency එක තමයි මෙතෙන්දී ලබා දෙන්න. ඔයා USDT ද එහෙම නැත්නම් රුපියල් වලින්ද ඔයා account එක හදන්න කියන එක තමයි මෙතෙන්දී බලන්නේ. ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අදාළ බෝනස් මුදල් ලැබෙන ප්‍රොමෝ කෝඩ් එක මෙන්න මේ විදිහට දීලා තියෙනවා. ඉතින් මේ බෝනස් මුදල් හම්බ වෙන්න නම් 1x-994570 කියන එක මේ විදිහටම ගහන්න ඕනේ. 1x කියන එකට යටින් නිකන් ඉස්සරහින් ඉරි කැලලක් නෙවෙයි පල්ලෙන් ඩෑෂ් අකුර හරියටම ගහන්න ඕනේ. එතකොට තමයි ඔයාලට මේ බෝනස් මුදල් හම්බ වෙන්නේ. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන රෙජිස්ටර් කියන බටන් එක තියෙනවා. මෙන්න මේක ක්ලික් කරන්න. ඉතින් මෙන්න මේ විදිහට ක්ලික් කරාට පස්සේ ඔයා රොබෝ කෙනෙක්ද කියලා චෙක් කරන්න ඕන හින්දා මෙයාලා මෙන්න මේ විදිහට කන්ෆර්ම් කරගන්න ඕන නිසා අපිට හම්බ වෙනවා මෙන්න මේ වගේ ගෝල් එකක්. ඉතින් මේක ඔයාට තියෙන මේ විදිහට ප්‍රෙස් කරන්න. ඒක සාර්ථක වුණා. ඉතින් සාර්ථක වුණාට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට ඔයාට බලා ගන්න පුළුවන් ඔටෝම ඔයාට යූසර් නේම් එකක් සහ පාස්වර්ඩ් එකක් මේ විදිහට ලබා දීලා තිනවා. ඉතින් ඇතුළට ගිහිල්ලා ඔයාට පුළුවන් මේ පාස්වර්ඩ් එක ඔයාට චේන්ජ් කරගන්න හැකියාවක් තියෙනවා. ඇතුළේ මම ඒක කියලා දෙන්නම් කොහොමද වෙන්නේ කියලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි account එකක් හදන්නේ. ඊට පස්සේ ඔයා මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් අනිවාර්යයෙන්ම ගහලා තියාගන්න. මොකද ඔයාට මේක ඕන වෙනවා. එහෙම නැත්නම් ඔයා පොතක හරි මේක ලියා ගන්න ඔයාගේ යූසර් නේම් එක සහ පාස්වර්ඩ් එක. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් යට තියෙනවා save username and password කියන එක ක්ලික් කරොත් ඔයාගේ gallery එකට save වෙනවා. ඒ වගේම තමයි ඔයාලට පල්ලෙහෙන් බලා ගන්න හැකියාවක් තියෙනවා. මෙන්න මේ විදිහට download කියලා option එකක් තියෙනවා. මෙන්න මේ download කියන option එක මේ විදිහට එකපාරක් press කරාට පස්සේ ඔයා මෙන්න මේ විදිහට option එකකට එනවා. මේකේ ඔයාට තියෙන්නේ මෙන්න මේ APK කෝඩ් එක ලින්ක් එක ඔයාගේ ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්න. ඉතින් මේක download කියලා දුන්නාට පස්සේ ඔයාගේ ෆෝන් එකට මේක ඉන්ස්ටෝල් වෙනවා. ඉතින් ඉන්ස්ටෝල් වුණාට පස්සේ ඔයාට පුළුවන් account එකේ ඇතුළට යන්න. ඉතින් account එකේ ඇතුළට ගියාට පස්සේ මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් ඇතුළත. ඉතින් අපි යනවා මෙන්න මේ විදිහට menu එකට. right මෙන්න මේ විදිහට අපි menu එකට ගියා. මෙන්න මේ විදිහට message එකක් එයි. මේක අපි okay කරගන්න ඕනේ. දැන් account එක හදලා ඉවරයි. එතනින් එහාට මම කිව්වා password එක change කරගන්නේ කොහොමද කියන ගැන කතා කරනවා කියලා. ඉතින් අපි යන්න ඕනේ මෙන්න මෙතන තියෙන option එකක් මෙන්න මේ විදිහට menu කියලා. ඉතින් මේ menu කියන option එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට තමයි ඔයාගේ විස්තර පෙන්නන්නේ. ඊට පස්සේ profile විස්තර ලබා දෙන්න තියෙනවා personal profile කියලා. මෙන්න මෙතන බලා ගන්න පුළුවන්. ඉතින් මේක ක්ලික් කරන්න ඕනේ. personal profile එකට ගියාට පස්සේ ඔයාට මෙතෙන්දී
සම්පූර්ණ ඩීටේල්ස් ටික ක්ලියර් කරන්න ඕනේ. මෙන්න මෙතන තියෙනවා edit කියලා option එකක්. මෙන්න මේ edit කියන option එකට යන්න ඕනේ. edit කියන එකට ගියාට පස්සේ ඔයාලට පුළුවන් මෙතෙන්දී password එක change කරගන්න. මෙන්න password කියන එක මේ විදිහට click කරලා ඔයාලට අර කලින් දුන්න password එක මෙතනින් ගහලා new password එක සහ ඒ new password එකම නැවතත් මෙතන ලබා දීලා මෙතෙන්ද tick mark එක ලබා දීලා මෙතන save කරා නම් ඔයාගේ account එකට අලුත් password එකක් දාගන්න පුළුවන්. ඉතින් එතනින් එහාට අර පරණ password එක අයින් වෙනවා. එතකොට ඔයාලට බය නැතුව අලුත් password එකකින් වැඩ කරන්න හැකියාවක් තියෙනවා. right එහෙනම් ඊට පස්සේ ඔයාලට පුළුවන් phone number එක verify කරගන්න. මෙන්න මේ විදිහට ඔයාගේ phone number එක ලබා දීලා ඔයාගේ number එකට code එකක් ඒ code එක මෙතන ලබා දුන්නාම ඒක verify වෙනවා. email එකත් ඒ වගේම තමයි. email එකත් ඔයාලට බලා ගන්න පුළුවන්. email එක ලබා දීලා verify කරන්න code එක එනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඒක email එකේ code එක ලබා දීලා verify කරගන්න. ඉතින් ඒ වගේම තමයි ඔයාගේ personal information ටික අහනවා. ඔයාගේ last name එක, first name එක, date of birth, ඔයාගේ birthday එක, ඒ වගේම තමයි place of birth කියන්නේ ඔයාගේ ඉපදුන ස්ථානය. ඒ වගේම තමයි මෙතන type of document කියලා එකක් තියෙනවා. මෙන්න මෙතෙන්දී ඔයාගේ driving license එකක් තියෙනවා නම් ඒක ලබා දෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් national ID card එක ලබා දෙන්නත් පුළුවන්. මේ විදිහට ලබා දීලා ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙනවා පල්ලෙහා බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන ඔයාගේ national ID card number එක මෙතන type කරන්න. type කරලා වෙලා ඔයාට තියෙන්නේ මෙන්න මෙතන save කියන button එක click කරන්න. ඉතින් මෙතන sex කියලා එකක් තියෙනවා. ඉතින් මේකේ ඔයාගේ ස්ත්‍රී පුරුෂ භාවය කියලා තියෙන්නේ. ඉතින් මෙතෙන්දී ඔයා female ද male ද කියලා ඔයාට පුළුවන් මේක click කරගන්න. click කරලා ඔයාට පුළුවන් save කරලා දෙන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි නිවැරදිව personal details ටික click හරියටම හදාගන්නේ. ඊට පස්සේ අපි දෙවෙනි option එක තමයි security පැත්ත. ඉතින් security එක හදද්දී අනිවාර්යෙන් මේක බලන්න ඕනේ security එක ගැන. ඉතින් security එක ගැන බලද්දී ඔයාලට බලා ගන්න පුළුවන් මෙතෙන්දී change password කියලා තියෙනවා. ඔයාලට මෙතෙන්දීත් මාරු කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන අපි අතන මාරු කරගත්තට පස්සේ මෙතන හරියක් වෙන්නදී ඉතින් ඊට පස්සේ security question කියලා එකක් තියෙනවා. මෙන්න security question කියන එකේදී ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මෙතෙන්දී අපිට අපිම ප්‍රශ්නයක් ලබා දීලා ඒකට උත්තරයක් අපිම ලබා දෙන්න හැකියාවක් තියෙනවා. ඉතින් මෙතෙන්දී හරිම ලේසි. ඔයාගේ අම්මගේ නම හරි තාත්තගේ නම හරි මෙතෙන්දී ලබා දෙන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ ළඟම පාසල ඒ වගේ හැම එකම මේකේ තියෙනවා. ඉතින් මෙන්න මෙතෙන්දී ඔයාලට පුළුවන් first name එක සහ last name එක මේ අම්මගේ ලබා දෙන්න. එහෙම නැත්නම් තාත්තගේ. මෙන්න මෙතනදී මම මෙතෙන්දී අම්මගේ නම මේ විදිහට type කරගන්නවා. answer එක මේ විදිහට ලබා දෙනවා නම. ඊට පස්සේ ඒ නමම නැවතත් මෙතෙන්දී ලබා දීලා save කරලා මේ විදිහට save කරගන්නවා. ඉතින් ඊට පස්සේ ඒක okay වෙනවා. ඉතින් එතන security එක okay. එතකොට ඔයාගේ හදිස්සියවත් ඔයාට මේකට log වෙන්න බැරි වුණොත් ඒ answer එක ලබා දීලා ඔයාට log වෙන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඊට පස්සේ two factor authenticated කියන එක ඔයාට මෙතනදී බලා ගන්න පුළුවන්. ඔයාට තියෙන්නේ Google Authenticated කියන app එක Play Store එකේ තියෙනවා. Play Store එකෙන් download කරලා ඔයාට තියෙන මේක ඇවිල්ලා click කරන්න. ඊට පස්සේ මේකෙන් යනවා Google Authenticated කියන app එකට. app එකට ගියාට පස්සේ ඒකේ code තුනක් එනවා. ඒ code තුන මේකට ලබා දීලා confirm කරන්න විතරයි තියෙන්නේ. Google Authenticated කියන code එක log වෙනවා. ඉතින් ගොඩක් අයට ඉස්සරහට Google Authenticated code එක අනිවාර්යයෙන්ම ඕන වෙනවා withdraw කරද්දි deposit කරද්දි ඕන වෙයි. ඒ නිසා මේක okay කරලා තියාගන්න. ඒ වගේම තමයි ඔයා Google Authenticated code එක ලබා දෙද්දී ඔයාට code වගේක් එයි. ඒ code හැම එකක්ම screenshot ගහගෙන තියාගන්න. password එයි. ඒ හැම එකක්ම screenshot ගහගෙන තියාගන්න. ඔයාට හදිස්සියක හරි ඔයාට ඕන වෙයි. ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ විදිහට link your phone කියලා එකක් තියෙනවා. මෙතෙන්දී ඔයාලට කරන්න තියෙන වාගේ phone number එක verify කරන්න. අතෙන්දී ඔයා verify කරා නම් මෙතෙන්දී මේකට හරියක් වෙලා තියෙයි. email එක ඔයාලෙන් ලබා දුන්නාට පස්සේ මෙතන enable කරන්න switch එකක් එනවා. ඒක click කරාට පස්සේ ඒකත් okay වෙනවා. right එහෙනම් ඔන්න ඔය විදිහට තමයි අපි ඔයාගේ personal details එක සහ ඔයාගේ security එක ඔන්න ඔය විදිහට තමයි අපි හදාගන්නේ. ඔන්න ඔය විදිහට අපි නිවැරදිව හදාගත්තට පස්සේ අපි යනවා මේ විදිහට menu කියන option එකට.
රයිට් එහෙනම් අපි ගයිස් ඔයාලට තේරෙන්නේ නැති අපි කොහොමද නිවැරදිව account එකක් හදාගත්තේ ඒ වගේම තමයි අපි කොහොමද නිවැරදිව personal details ටික මේකේ හදාගත්තේ ඒ වගේම තමයි security එක හදාගත්තේ කොහොමද කියලා ඔයාලට පැහැදිලි ඇති රයිට් එහෙනම් අපි යමු ඊළඟ ඔප්ෂන් එකට ඩිපොසිට් ඔප්ෂන් එකට. ඉතින් ඩිපොසිට් කරන්න මෙන්න මෙතන තියෙනවා ඩිපොසිට් කියන ඔප්ෂන් එකක්. මේක ක්ලික් කරගන්න. ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ ඔයා මුල්ම ඩිපොසිට් එක නම් ඔයාලට අර කියපු බෝනස් මුදල හම්බ වෙනවා. මෙතනින් එහාට ඔයා මේ ගේම් ප්ලේ කරද්දී රුපියල් 50000ක බෝනස් එක. ඉතින් මෙතෙන්දී ඔයාලට බලා ගන්න පුළුවන් ඔප්ෂන් කිහිපයක්ම තියෙනවා අපිට ඩිපොසිට් එකක් දාගන්න කමර්ෂල් බැංක් එක මේකට ඇඩ් වෙලා තියෙනවා BOC ඒ වගේම තමයි විශ්ව සම්පත් විශ්ව account එකක් තියෙනවා iPay තියෙනවා ඒ වගේම තමයි UPay ඒ වගේම තමයි පල්ලහැට ගියොත් ඔයාගේ Visa Mastercard වලට ඇඩ් කරලා මේකට ගෙවන්න පුළුවන් Skrill account එකක් තියෙනවා නම් Binance එකක් ඒ වගේම තමයි ඔයාලට බලා ගන්න පුළුවන් ගොඩක් ඒවා මේකේ NDB වගේම තමයි ගොඩක් බැංක් මේකට ඇඩ් වෙලා තියෙනවා පල්ලහැට ගියොත් ඔයාලට බලා ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මෙතෙන්දී පල්ලහැට ගියොත් People's Bank එක පවා ඔයාලට බලා ගන්න පුළුවන් සෙලාන් බැංක් එක නේෂන් ට්‍රස්ට් බැංක් එකත් මෙතෙන්දී ඔයාලට බලා ගන්න පුළුවන් LB කිම් කියන සිම් කියන එකත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි පල්ලහැට ගියොත් currencies විදිහටත් ඔයාලට මේකට ඩිපොසිට් එකක් දාගන්න හැකියාවක් තියෙනවා. ඉතින් හරිම ලේසි ඩිපොසිට් එකක් දාගන්න. ඔයාලට මේ කමර්ෂල් බැංක් එකකින් ඩිපොසිට් එකක් දානවා නම් මෙන්න මේ විදිහට බැංක් එක ටච් කරා. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන මෙතෙන්දී මෙන්න මේ ගිණුම් අංක වලට මුදල දාලා ඔයාලට පුළුවන් රුපියල් 1500 ඉඳලා 10000 දක්වා ඩිපොසිට් එකක් දාගන්න. ඉතින් මෙතෙන්දී ඔයා මේ විදිහට මේ account number එකට මුදල් දැම්මා. ඊට පස්සේ මේ විස්තර ටික fill කරා. ඔයා දාන්නේ රුපියල් 1000ක් 2000ක් නම් මෙන්න මෙතන ටයිප් කරගන්න ඕනේ 2000ක් කියලා. ඊට පස්සේ මෙතෙන්දී ඔයා දාන්න ඕනේ ඔයාගේ විස්තර ඔයාගේ බැංකු ගෙනුම විස්තර ටික මෙතන ලබා දුන්නා. ඔයා අර මෙතෙන් මේ account එකට සල්ලි දාපු ස්ලිප් එකේ ෆොටෝ එකක් ගහලා මෙන්න මෙතෙන්දී අපි තහවුරු කරන්න ඕනේ. මේක ක්ලික් කරාට පස්සේ ඔයයි ගැලරියට යනවා. ගැලරියේ තියෙන ෆොටෝ එක මෙතෙන්ට දෙන්න ඕනේ සිලෙක්ට් කරලා. ඊට පස්සේ ඔයා ඒ මුදල ඩිපොසිට් කරද්දී transaction ID කියලා එකක් තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ මුදල් ඩිපොසිට් කරන කොලේ යටම තියෙනවා transaction ID කියලා එකක් ඇවිල්ලා. ඒ ID නම්බර එක මෙතන ලබා දෙන්න. ලබා දීලා කන්ෆර්ම් කරන්න. පොඩි වෙලාවක් ඇතුළත ඔයාගේ මේ 1xBet account එකට මේ මුදල මේ ඩිපොසිට් වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි මුදලක් ඩිපොසිට් කරන්නේ. ඉතින් ඔය විදිහට මම හිතනවා ඔයාලට පැහැදිලි ඇති කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට 100% බෝනස් එක මේ විදිහට අපිට හම්බ වෙනවා 50000ක බෝනස් එක. රයිට් මම හිතනවා ඔයාලට මේක ක්ලියර් ඇති කියලා. ඉතින් ඒ වගේම තමයි ඊළඟට මම කියලා දෙන්නම් කොහොමද අපි withdrawal එකක් දාගන්නේ කියලා. ඉතින් මෙන්න මෙතන තියෙනවා withdrawal කියන option එක. මේ විදිහට withdrawal කියන option එකට යන්න ඕනේ. withdrawal කියන option එකට ගියාට පස්සේ withdrawal කරන්නත් අපිට මෙන්න මේ විදිහට ඕන තරම් site හරහා පුළුවන් bank හරහා BOC ද People's Bank ද නැත්නම් සම්පත් විශ්වද මේ ඕන බැංක් එකකින් commercial bank ඒ වගේම Binance HNB ඊට පස්සේ Hatton National ඒ වගේම තමයි Nation Trust Bank Skrill account එක Binance මේ හැම එකකින්ම ඔයාට බලා ගන්න පුළුවන් ඔයාගේ withdrawal එක දාගන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම Dialog Finance වගේම ඔයාට පුළුවන් ඔයාට withdrawal එකක් දාගන්න සම්පත් විශ්ව iPay UPay හැම එකක්ම ඔයාට පුළුවන් withdrawal එකක් දාගන්න. ඉතින් හරිම ලේසි withdrawal එකක් දාන්නත් අර විදියටම තමයි අපිට commercial bank එකේ නම් commercial bank එකට ගියා. එහෙම නැත්නම් අපිට වෙන bank එකකට BOC වගේ අපි withdrawal එකක් දානවා නම් මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් රුපියල් 1000 ඉඳලා 30000 දක්වා අපිට withdraw කරන්න පුළුවන්. මේක අපි එකපාරක් withdraw කරාට පස්සේ ටික දවසක් යනකොට රුපියල් 50000 දක්වා withdraw කරන්න අවස්ථාව ලබා දෙනවා. ඉතින් බැංකු අංකය ගැහුවා ශාඛාව ගැහුවා ඔබගේ ඉගෙනුම් අංකය කියන එක මේ විදිහට account number එක ගැහුවා. ඔයාගේ නම ගැහුවා කන්ෆර්ම් කරන්න විතරයි තියෙන්නේ. සමහර විට Google authenticated code එක ඉල්ලයි. ඒක කන්ෆර්ම් කරාට පස්සේ මේක කන්ෆර්ම් වෙනවා. ඔන්න විදිහට තමයි අපි BOC එකක් කරා
විත්ඩ්‍රෝල් එකක් කරගත්තොත් ඔය විදිහට කරගන්න පුළුවන්. වෙනත් බැංකුත් ඒ විදිහටම තමයි තියෙන්නේ. මේවා එකපාරක් ක්ලික් කරොත් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට. සමහර ඒ වගේ පීපල්ස් බැංක් එකේ නම් මේ විදිහට රුපියල් 50000ක් දක්වා ඔයාලට විත්ඩ්‍රෝල් කරන්න පුළුවන් 1000 ඉඳලා 50000 මේ විදිහට ක්ලික් කරගත්තා. ඊට පස්සේ ඔයාගේ ගිණුම් අංකය මේ විදිහට ටයිප් කරගත්තා. බැංකුවේ ලබා දීලා තියෙන නේම් එක ලබා දුන්නා. කන්ෆර්ම් කරා ඔයාගේ බැංක් account එකට මේ මුදල් ටික වැටෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි විත්ඩ්‍රෝල් කරන්නේ. මම හිතනවා ඔයාලට මේ හැම දෙයක්ම ක්ලියර් ඇති කියලා. ඉතින් අද මම ඔයාලට කියලා දුන්නා කොහොමද අපි නිවැරදිව රෙජිස්ටර් වෙන්නේ. ඒ වගේම තමයි අපිට සිකියුරිටි එක හදාගන්නේ කොහොමද, ප්‍රොෆයිල් එකක් හදාගන්නේ කොහොමද. ඒ වගේම තමයි විශේෂයෙන්ම කතා කරා ඩිපොසිට් එකක් කතා කරා අපි කොහොමද දාගන්නේ රුපියල් 50000ක බෝනස් එක අපිට ලබා ගන්න පුළුවන් විදිහට කොහොමද අපි නිවැරදි account එක හදාගන්නේ. ඉතින් ඒ වගේම තමයි withdrawal එකක් කරන්නේ කොහොමද කියන ගැනත් අපි කතා කරා මේ වීඩියෝ එකෙන්. ඉතින් මම හිතනවා ඔයාලට ගොඩක් වැදගත් ඇති කියලා මේ වීඩියෝ එක. ඒ වගේම තමයි මම හිතනවා ඔයාලට පැහැදිලි ඇති කියලා. ඉතින් මොන හරි තියෙනවා නම් ඔයාලට පුළුවන් පල්ලෙන් කමෙන්ට් කරන්න, ලයික් කරන්න, නොදන්න යාළුවන්ටත් ඔයා මේක වීඩියෝ එක ෂෙයා කරන්න ගොඩක් වැදගත් වෙයි. ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක වැදගත් ඇති කියලා. ඉතින් අපිව subscribe කරන්න, ඒ වගේම තමයි notification bell icon එක click කරලා තියාගන්න ඉස්සරහටත් මේ වගේ වීඩියෝ නරඹන්න. ඉතින් එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් නැවතත් හම්බෙමු. හැමෝටම ජය වේවා.